මේ විශේෂ දැනුවත් කිරීම 2026 සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් ෆිසික්ස් කරන සෙට් එකට. ඔයගොල්ලන්ට මේ පාර ටර්ම් ටෙස්ට් එකේ කෙරෙන්න ඕනේ පාඩම් ටික ටර්ම් එකට අදාළ ඔක්කොම කෙරුන්නේ නැහැ නේද? ඒ නිසා සාර්ථකව ලියන්න බැරි වුණා. ඊළඟ ටර්ම් ටෙස්ට් එකෙත් එන්නේ ඕකම නේද? ටර්ම් එකට අදාළ ටික ඉවර කරගන්න අමාරුයි නේද? ඕකට සුපිරි විසඳුමක් අරන් ආවා. ඒ තමයි සිලබස් එකේ තියෙන ෆිසික්ස් අග පාඩම් ටික ඉක්මනට කලබලයක් නැතුව ඉවර කරගන්න පුළුවන් පන්තියක් අපි සිංහල මීඩියම් අයට පටන් ගත්තා. ඒක අපි පටන් ගත්තේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලින්. අපි දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර අවසන් කරලා විද්‍යුත් ක්ෂේත්‍ර එක දවසක් දැනට පන්තිය පැවැත්තුවා. ඔයගොල්ලන් තවමත් ප්‍රමාද නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ සතියේ සෙනසුරාදා ඉඳලා ඒ පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට මුල් දවස් ටිකේ ඕනනම් රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසි මීඩියම් අයට මේ සතියේ ඉරිදා ඉඳලා, يعني ඔක්තෝබර් 12 ඉරිදා ඉඳලා අලුතෙන්ම පන්තිය පටන් ගන්න. ග්‍රැවිටේෂනල් ෆීල්ඩ්ස් වලින් යුනිට් 5. එතකොට මේ පන්ති දෙකට අමතරව අපි පේපර් ක්ලාස් දෙකකුත් වෙනම ෆ්‍රී පවත්වනවා. එතකොට මේ පේපර් ක්ලාස් දෙකේ අපි දවසකට MCQ 50ක් ඩිස්කස් කරනවා. එතකොට සතියකට MCQ 50ක්. ඒක කෙරෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඒකෙදි මම අගපාඩම් ටිකට විතරක් අදාළව නෙවෙයි මුළු සිලබස් එකම සබ් යුනිට්ස් විදියට අරගෙන MCQ ටියුට් 40ක් හදලා තියෙනවා. එතකොට එකක MCQ 50ක් තියෙනවා. ඒත් යම්කිසි පාඩමකට අදාළව මුලින්ම අපේ තියරි ටික මතක් කරගෙන ෂෝට් නෝට් එකක් හදලා ඒකේ මෙතෙක් ආපු හොඳම පාස් පේපර් ප්‍රශ්න ටිකයි ඉස්සරහට එන්න පුළුවන් මොඩල් ප්‍රශ්න ටිකයි දාලා සම්පූර්ණ MCQ 50ක් ඒ දවසේ සම්පූර්ණයෙන් තියරි මතක් කරලා සාකච්ඡා කරලා අවසන් කරනවා. ඒතර තියරි ටික වෙනම පන්තියක යනවා. MCQ ඩිස්කෂන් එක වෙනම පන්තියක යනවා. ඒතර MCQ කතා කරද්දී මුළු සිලබස් එකේම අපි MCQ ටික කතා කරනවා. තියරි ක්ලාස් එකේ යුනිට් 5 වල ඉඳලා ඉස්සරහට තමයි කතා කරගෙන යන්නේ. සිංහල මීඩියම් අයගේ පන්තිය සෙනසුරාදා තියෙන්නේ. සෙනසුරාදා දවල් 1ට එකේ ඉඳන් 4 වෙනකම්. ඉංග්‍රීසි මීඩියම් අයගේ තියරි ක්ලාස් එක තියෙන්නේ ඉරිදා දවල් 1:30 4:30. එදාට සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් එක ගැන වැඩි විස්තර දැනගන්න. පන්තියට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. 0769යි 847යි 022. එන ළමයි සුබ දවසක්.